සමහරුන්ට මොන දේ කරුවත් ජීවිතේ දියුණුව අවුල් පසුබිම් විනාශ වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒකේ වෙන ප්‍රතිඵලය බොහොම භයානකයි. ජීවත් වෙන ගොඩාක් දෙනෙක්ගේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. ගොඩක් දෙනෙක් අතරම කිව්වොත් මම මෙහෙ එනකම් බලාන ඉඳලා තියෙන්නේ. සමහරු මේ 2020 විතර ඉඳන් මේ දනුස් මම ගැන බලන්නේ. ඒ කියන්නේ සමහර වීඩියෝ බලනවා. ඒ අවශ්‍ය ක්‍රම කරලා කියලා දෙනවා කරන. ඒ වගේ සාර්ථක ප්‍රතිඵලත් අරගෙන තමයි මිනිස්සු අතරම කිව්වොත් අර ලොකු දැන් මේ ආවට පස්සේ මේ වැඩ කර ගැනීම සමහර අවස්ථාවලදී රැ වෙනකම් ලුව සමහරට ඉවර කරගන්න අපහසු වෙනවා. ඒ හින්දා ඔබ පැමිණෙන විට අනිවාර්යයෙන්ම දුරකථන ඇමතුමක් දෙන්න මේ තිරේ 30 වෙනි අංකයට දීලා වෙලාවකින් වෙන් කරගෙනම එනවා නම් තමයි ඇත්තටම හොඳ. මොකද හේතුව ලොකු ජනගහනයක් ආපුවම ටිකක් අපිට අපහසු වෙනවා. මේ හසුරව ගන්නත් අපහසු වෙනවා, වැඩ කරගන්නත් අපහසු වෙනවා. ඇත්තටම දැන් මම මේ ඉන්නේ කොළඹ තලවතුගොඩ. තලවතුගොඩ මෙතනට එන්නත් ඕන කෙනෙකුට පහසුයි මේ දනුස්. මොකද හතර වටින්ම එන්න පුළුවන් මාර්ගය තියෙනවා. මම ඉන්නේ තලවතුගොඩ හන්දියේමයි. මේ එතකොට මේ කාලවකවානුවල මිනිස්සුන්ට ගොඩාක් අමාරු කාලවකවානුවක් යන්නේ. ඇත්තටම හැම විදිහකම ප්‍රශ්න දනුස් එනවා මෙතනට. සමහරුගේ පෞල් ප්‍රශ්න, සමහරුගේ දියුණුවක් නැහැ, සමහරුගේ ලෙඩ රෝග, සමහරුගේ භූමි දුර්වලයි, සමහරු ලොකු කෝන්තර පිරිමාන, සමහරුන්ට රස්සා නැහැ. දැන් ওই විදේශගත වෙලා ඉන්න කට්ටියගෙම ගොඩාක් දුර දැන් මේ දවස්වල දසුන් මං කියන්නේ මේ සිංහ ලග්න හිමි ඔබ නම් සිංහ ලග්නයේද ඔබේ ලග්නය මේ වෙලාවේදී බොහොම දුර්වල යන්නේ. සිංහ ලග්න හිමියන්ට දසුන් මේ ධනුස් කොහොමත් දුර්වලයි මේ කාලේ. දැන් ගොඩක් දෙනෙක් සිංහ ලග්න හිමියෝ දැන් අමාරු වැටලා ඉන්නේ. ඒ කියන්නේ මේ වෙනකොට අමාරු වැටලා ඉන්නේ. ඒ හින්දා බොහොම ප්‍රවේශම් වෙන්න. ඔබට සමහර අවස්ථාවලදී මාරක පවාය දෙන්න පුළුවන් කාලයක් තමයි මේ යන්නේ. ඉතින් මේ කාලේදී ඔබ ප්‍රවේශම් වෙලා ගියේ නැත් ඒත් එක්කම දැන් මිථුන ලග්නෙට ධනුස් මේ වෙලාවේදී ඔබේ රැකී ආරක්ෂා හිමිවීම දැන් ගොඩක් දෙනෙක්ගේ රැකී ආරක්ෂා නැති වෙලා තියෙන මේ වෙලාවේ. දැන් මේ තවත් අවුරුදු එකමාරක් විතර ඔබට යන්න තියෙනවා මේ දුර්වල කාලේ. ඒ හින්දා ඔබේ රැකියාව ප්‍රවේශම් කරගන්න. ඒත් එක්කම ඔබගේ ආදායම කියන්නේ ඔබගේ සමහර ව්‍යාපාර කරන දැන් මේ වෙනකොට ඔබගේ ව්‍යාපාරික ලැබීම් අඩු වෙලා තියෙනවා. එතකොට ඒකට අනිවාර්යෙන් ප්‍රතිකර්ම යොදාගෙන ගමන යන්න. එහෙම ගියොත් ඔබට දිග ගමනක් යන්න පුළුවන්. ඒත් එක මීන ලග්න හිමියන් මේ වෙලාවේ ලග්නෙටම සෙනසුරු ඇවිල්ලා ඉන්නේ. සෙනසුරු ආවා කියලා කියන්නේ ඔබගේ සම්පූර්ණ ලෞකික ජීවිතය සියල්ල විනාශ කරලා දාන්න පුළුවන්. ඔබගේ පෞල් පසුබිම් පවා විනාශ කරලා දාන්න පුළුවන්. ඒ සමහරුන්ගේ ආදර සම්බන්ධතා හැම විනාශම කරලා දානවා මේ කාලේ. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ආධ්‍යාත්මික පැත්තට බර කරලා ලෞකික ජීවිතේ සම්පූර්ණ කලකිරෙන විදිහේ සිදුවීම් ඇති කරන කාලයක් තමයි මේ යන්නේ. ඒ හින්දා ටිකක් ප්‍රවේශමෙන් යන්න. ඔය දැනුවත් කිරීම කලේ මොකද අපි මේවා මීට කලින් කියලා තියෙනවා. ඒ කියලා තියෙන්නේ ඔබට ප්‍රවේශම් වෙන්න. එතකොට දැන් ගොඩක් දෙනෙකුට දැන් මීට මාසයකට විතර කලින් මං කෙනෙකුට දෙන්නෙකුට කිව්වා යම් කිසි විදිහකින් අනාවැකියක් දෙකක් ඇත්තටම කිව්වොත් ඒ කට්ටිය ජීවිතේ සමුගත්තා. එතකොට දැන් බලන්න දැන් මේ කියන දෙයක් සමහරුන්ට කියන්නේ අපි මේක අපිට පේන දේ අපිට දැනෙන දේ සමහරට ඔබට දැනෙන්නේ නැහැ. ඒකනේ ඔබ අපි ගාවට පැමිණෙන්නේ. එතකොට මේ කියනකොට මේවා ගැන දැඩි සැලකිල්ලෙන් ඉන්න ඕනේ. එහෙම වෙලා දැන් අර අහිමි වෙච්ච ජීවිතවලට කවුද වක් කියන්නේ කියන්නකෝ. දැන් ඊට පස්සේ අපේ කකුල් දෙක අල්ලා වැඳලා මේ කියපු දේවල් හරි ගියා කියලා මෙතන අඬුවා දිරුවා කියලා ඇති වැඩක් නැහැ. මේකට අවශ්‍ය ප්‍රතිකර්මෙත් කියලා දීලා තියෙනවා. ඒ ප්‍රතිකර්ම කරගන්නවත් මෙයාලට කාලවකවානුවක් උන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම මේක මේ අද ඊයේ කරන වැඩක් නෙමෙයි. මේක බොහෝ කාලෙක ඉඳන් එන දෙයක්. එතකොට අද ආවිල්ලා මේ හෙට දෙයක් කියනවා නම් ඒක කමක් නැහැ. මොකද අවුරුදු ගාණක් ඒ පළපුරුද්දත් එක්ක මේ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මේ දෙවියන්ට පුදුපෙත් හරියට දීගෙන මේ වැඩ රාජකාරි හරියට කරගෙන ඉන්නේ. එතකොට ඒ පිහිටෙන් ඔබ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි දහස් ගාණකට වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරලා ඒ කියන්නේ මිනිස්සුන්ගේම දැන් අපි එක්කෙනෙකුට දෙන්නෙකුට වැඩ කරුවා නම් ධනුස් කියන්න පුළුවන් රයිට් ඔය නිකන් කටට එන දෙයක් කියන්නේ කියලා. නමුත් අපි මම දහස් ගාණකට වැඩ කරලා තියෙනවා. අද ඊයේ නෙමෙයි. ඔයාමත් දන්නා මම මේ අද ඊයේ නෙමෙයි ඔයා මාව හඳුනන්නේ. මීට අවුරුදු ගාණකට මම කියන්නේ ඒ ඔබට බලන්න පුළුවන් කුමාරවේද මහත්තයෙක් කියලා ගහපුවාම කොච්චර වීඩියෝ සංඛ්‍යාවක් එනවද කියලා. ඉතින් මේ වැඩ රාජකාරි හරියට කරලා තියෙන්නේ. ඒ පිහිටත් එක්ක ඔබට ඒ කියන්නේ යහපත් වෙන දෙයක් තමයි කියන්නේ.
එහෙම නැතුව ඔබට අයහපත් වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ. ඇත්තටම ධනුෂ් මේ වගේ තමයි ගොඩාක් ජීවිත වැටලා තියෙන්නේ. මොකද හේතුව මේ පැතිවල තියෙන දුර්වලතාවය මෙයා ලංකාවේද ඇමරිකාවේද එංගලන්තයේද එහෙම නැත්නම් ඩුබායිද කුවේට්ද ජපාන්ද කියන එක අදාළ නැහැ. මේ පැත්තේ යම්කිසි බලපෑමක් ග්‍රහ රටාව දුර්වල වුණොත් ධනුෂ් ඒ ලෝකෙ කොහේ හිටියත් එහෙම තමයි. ඒ දුර්වලතාවයම තමයි. ඔබගේ දැන් සමහරුන්ගේ තියෙන මම දන්නවා මොන දේ කෙරුවත් රැකී රස්සාවක් ලැබෙන්නේ නැහැ. සමහරුන්ට මොන දේ කරුවත් ජීවිතේ දියුණුවක් නැහැ. මොන දේ කරන්න හැදුවත් ඒක අසාර්ථකයි. සමහරු ඉන්නවා හැමදාම ලෙඩ වෙනවා. ඉතින් මේ දේවල් මේ පැත්තේ තියෙන බලපෑම මේ. ඉතින් මේ බලපෑමට ඔබ හරියට ප්‍රතිකර්මයක් කරගන්න නැතුව ගියොත් ඔබ අනිවාර්යයෙන්ම ජීවිතේ අමාරු වෙනවා. ඒ අමාරු වැටෙන්නේ දැන් අපි කියමුකෝ තමන්ගේ සමහරු ඉන්නවා මේක මාස 6කට විතර සැරයක්වත් අඩුම වශයෙන් බලලා ඉවරලා ඒකට අවශ්‍ය මම කියන්නේ මේ පැත්තෙම ඉන්න කියන එක නෙමෙයි. නමුත් මේ පැත්තෙන් අවශ්‍ය දේ කරගන්න. ඒ අවශ්‍ය වැඩ රාජකාරී කරගත්ත ඔබ ඔබේ ගමන ගියා. දැන් ඔය විදේශගත වෙලා ඉන්න පිරිසට එහෙම මේ දවස්වල ඇත්තටම කිව්වොත් ප්‍රශ්න රාශියක පැටලිලා ඉන්නේ. ගොඩාක් දෙනෙක් ලොකු අමාරුවල් වල වැටලා ඉන්නේ. සමහරුන්ට රැකී රස්සාව නැහැ. සමහරුන්ට එක රස්සාවක එක තැනක ඉන්න බෑ. සමහරුන්ට ඇත්තටම කිව්වොත් විදේශගත වෙන්න අවස්ථාව නැහැ. සමහරු අපි කියමුකෝ මේ දැන් මේ දාලා තියෙන්නේ දාලා තිබ්බට සමහරුන්ට එන්නේ. ඒ කියන්නේ විදේශගත වෙන්න ඒ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. සමහරුගේ ඒ කේන්දරවලම තියෙනවා විදේශගත වෙන්න ඇත්තටම කිව්වොත් සමහරුන්ට පින නැහැ. ඒ කියන්නේ ඒ ජන්ම පත්‍රවලම සටහන් වෙලා තියෙනවා මොන දේ කියලා සමහරවිට විදේශගත වෙන ටිකක් අර දුර කාලයක් ඇදෙනවා. ඇදිලා තමයි අර තමන්ගේ මේ වැඩ කටයුතු ඉෂ්ට වෙන්නේ. ඉතින් මේ වගේ බලපෑම් තිබ්බම මේවට අවශ්‍ය සෙත් සාන්තියක් කරගත්තොත් ධනුෂ් අනිවාර්යයෙන්ම ඉක්මනට ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් විදේශගත වෙන්න බැරුව හිටපු කටිය මාව හම්බෙලා ඒ වැඩ රාජකාරී කරගෙන දැන් අද ගිහිල්ලා හොඳ රටවල ලස්සනට ජීවත් වෙනවා. මම මෙහෙ විතරක් නෙමෙයි මම විදේශගත මේ කට්ටියට පුදුම විදියට වැඩ කරලා තියෙන කෙනෙක්. ඕන රටක මාව අඳුරනවා. ඉතින් එතකොට කොච්චර වැඩ රාජකාරී ප්‍රමාණයක් කරලා තියෙනවද කියලා හිතන්නකෝ. ඉතින් ඒ වෙලා තියෙන්නේ සමහර අවස්ථාවලදී මේක ගණන් ගන්න නැතුව යනවා. ඉතින් මේ ගණන් ගන්න නැතුව ගියපම ජීවිතේ බරපතල විදිහේ ප්‍රශ්න වලට සමහර විට පොඩි හේතුව වෙන්න පුළුවන්. සමහර විට පෞල් පසුබිම් විනාශ වෙන්න පුළුවන්. සමහර විට තමන් වෙන සමහරුගෙන තියෙනවා මේ අසුන් පොඩි අසනීපයක් වෙන බලනකොට ඒක මහා විශාල අසනීපයක් වෙලා ජීවිතෙන් පවා සමුගන්නවා. සමහරුන්ගේ පොඩි ප්‍රශ්නකින් පටන් ගන්න සමහරට පෞල් ජීවිත දෙකට වෙලා සමහරට දරු මල්ලෝ එක තැනක තමන් තව තැනක පෞල් හීහීකට විසිරලා මේ පැතිවල තියෙන බලපෑම මේ ඒක වැදුනොත් ඔබට වැදුනම තමයි. ඒක මෙහෙද වෙන රටකද කියන එක අදාළ නැහැ. විදේශ රටක හිටියත් එකයි ලංකාවේ හිටියත් එකයි. ඇත්තටම ධනුෂ් ඒවා විසඳන්න තමයි මේ ශාස්ත්‍රයේ තියෙන්නේ. මේ গুপ্ত විද්‍යාවෙන් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර වලින් තියෙන්නේ ඔබගේ ග්‍රහ බලපෑම. එහෙම නැත්නම් ඔබට යම්කිසි විදිහේ දෝෂයක් ඇවිල්ලා තියෙනවා නම් ඔබට යම්කිසි විදිහකින් වින බලපෑමක් තියෙනවා නම් ග්‍රහ රටාවේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා නම් මේවා මගහැර ගන්න. එතකොට තමන්ගේ යහපත උදා කරගන්න, තමන්ගේ දියුණුව ළඟා කරගන්න, පවුලේ සමගිය වැඩි කරගන්න, ඒත් එක්කම තමන්ගේ ඉදිරි ගමන සාර්ථකද කියලා බලා ගන්න. සමහරුන්ගේ දරුවෝ දැන් අවුරුදු 7-8 දරුවන්ගේ කේන්දර බලන්නේ ඇයි අවුරුදු 20-25 මෙයා කොතනද ඉන්නේ? මෙයාට යන්න ඕන මාර්ගය මොකද්ද? කියන එක බලාගන්නේ. එතකොට මේ අපි යන්ත්‍රයක් දැම්මත් දාන්නේ ග්‍රහ රටාවේ දුර දැන් මම දැම්මොත් දාන්නේ ධනුෂ් ග්‍රහ රටාවේ දුර්වලකමත් මැගෑරිලා ජීවිතයේ සාර්ථකත්වයක් ඇවිල්ලා අසනීප ලෙඩ රෝග තියෙනවා නම් මේ සියලු දේ අඩු වෙලා තමන්ට ඉස්සරහට යහපතට යන්න පුළුවන් විදිහට. එහෙම නැතුව ග්‍රහපලට විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේ සියලු කාර්යයන් ඉෂ්ටම විදිහට තමයි සමහර අවස්ථාවලදී මම යන්ත්‍රයක් නිර්දේශ කරුවොත් නිර්දේශ කරන්නේ. ඒත් එක්කම ඒ පූජා විදියක් එහෙම නැත්නම් සෙත් සාන්තියක් එහෙම නැත්නම් සමහරු ඉන්නවා බලගත් විදිහේ අමනුෂ්‍ය බන්ධන වලට ලක් වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් මේවා හරියට අයින් කරන්න ඕනේ. දැන් සමහරු ඉන්නවා මේ දේවාල වලම ගිහිල්ලා විනාශ වෙලා. ඒ කියන්නේ ආය යන්න තැනක් නැහැ. සමහරු දේවාල 25 30 50 ගියපු කට්ටිය මං ගාවට එනවා. සමහරට දැන් ඇවිල්ලා වැඩ කරන ධනුෂ් එයාලත් හුරු වෙලා ඉන්න. සමහරට මේ වැඩ කරලා සතියක් ඇතුළත තමන්ට සමහරට පොඩි හෝ හොඳක් ආවටත් එයාලට වැඩක් නැහැ. මේක දැන් අවුරුදු අපි කියමුකෝ අවුරුදු 30ක් විතර තමන්ගේ තියෙන දෙයක් දුර්වලතාවයක් එක දවසෙන් දෙකෙන් නැති වෙනවද කියන්නේ. ඒ නැති වුණත් තමන්ට දැනෙන්නේ නැහැ ඒක. ඒ දැනෙන්නේ ඒ දෝෂේ නැති වුණාට දැනෙන්නේ ටික කාලයක් යනකොට. දැන් මුලින්ම අර යහපත දැනෙනවා.
ටික කාලයක් තමන්ගේ ප්‍රතිපත්තිය බිඳුණු ගමන් සමහරව හිතනවා දැන් මේක හරි ගියේ නෑ මට. සමහරට මේක අයින් වෙලා තියෙන්නේ. ඒක හරි ගියේ නෑ කියලා ඔන්න තව තැනකට යනවා. ඒ වගේ තැනින් තැන ගියහම වෙන්නේ ඔබට මේ පිහිට නැති වෙනවා. දැන් මං ගාවට ඇවිල්ලා 2023 විතර ඇවිල්ලා යහපත් වෙලා ජීවිතේ ගොඩාක් දියුණු වෙච්ච කට්ටිය සමහරට අවුරුද්දක් විතර ඇති අරක අමතක කරලා ඔන්න එතනින් එහා තව තැනක් හොඳයි දෝ කියලා බලන්න යනවා. එහෙම ගිහින් බලපුවාම එතනින් ගිහිල්ලා බලපුවාම දනුස් අමාරු වැටලා. ඔන්න මාස 3-4කින් අනේ වෙද මහත්තයා මගේ මෙහෙම වුණා මට මෙහෙම වුණා මෙහෙමයි මෙහෙම සමහරව නම් ඇත්තම කියනවා. ඇවිල්ලා මම මෙහෙම ගියා මෙහෙම දෙයක් වෙලා මට මේක ගලවන්න උනා මේක නැති කරලා මට දාගෙන හිටපු කාලේ බොහොම යහපත්. ඇත්තටම මම හොඳින් හිටියා මම ජීවිතේත් ගොඩාක් දියුණා මගේ නැති දේවල් සියල්ල ලැබුණා මට. මම එතනින් එහා දෙයක් හිතන්නයි මේ ගියේ. නමුත් එතනදී මම ලොකු අමාරුවක වැටුණා. ඉතින් ගොඩාක් ලෙඩ රෝග තියෙන කට්ටිය මම සෙස්සාන්ති කළා දවස් හොඳ වුණා. එතකොට සමහරුන්ගේ තුවාල තිබ්බා ඒ තුවාල හොඳ වෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙන බලපෑම මේ. ඉතින් මේ සියලු දෙනා හොඳ වෙලා යහපත් වෙලා සමහරු ආවේ ඇත්තටම කිව්වොත් මං ගාවට එනකොට බස් වල ආවේ. අද වාහන 3-4 අරන් එනවා. තමන්ගේ වෙළඳ ව්‍යාපාර දියුණු වෙලා තමන්ගේ පෞල් ජීවිත යහපත් වෙලා සමහරු මේ පෞල් ජීවිත හෙට වින් වෙන්න තිබ්බේ. සමහරුන්ට දරුවෝ හීලා නැහැ. සමහර දරුවෝ මුරණ්ඩු ඉගෙන ගන්න නැහැ. සමහර දරුවෝ ගෑනු දරුවෝන් ගිහම එක නොඑක ආකාරයෙන් ලෙඩ ඔය කලු කුමාර දෝෂ එහෙම ආවම ඒක මහා බරපතල විදිහේ ප්‍රශ්නයක්. සමහරුන්ට ජීවත් වෙන්න දෙන්නේ නැහැ. සමහරුන්ට පෞල් ජීවිත පාව විනාශ කරනවා. සමහර දරුවෝ හරි අකුයි කරුවෝ. ඒ කියන්නේ ආවේගශීලී වෙනවා ටක් ගාලා දෙමාපියන්ටවත් කන්ට්‍රෝල් නැහැ. සමහරු පිරිමි දරුවෝ එහෙම ඉන්නවා දැඩිසේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. එහෙම නැත්නම් දෙමාපියන්ට විරුද්ධ වෙනවා. සමහරු දෙමාපියන් සැලකිල්ලක් කියන වචනකින්වත් නැහැ. ඒ කතා කරන විලාසෙත් මහා අමුතු විදිහකට. ඉතින් එහෙම වෙන්නේ සමහර අවස්ථාවලදී ඔබට තියෙන යම්කිසි විදිහකින් මම කියන්නේ දැන් මේක ස්වභාවික වෙන දේවල් තියෙනවා. නමුත් නිතර ඔබට එහෙම දේවල් සිද්ධ වෙනවා නම් මේක ස්වභාවික දෙයක් නෙමෙයි. මෙතන යම්කිසි අස්වාභාවික සිදුවීමක් තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිකාරම යොදා ගන්න ඕන. ඔබ යොදාගෙනයි ගමන යන්න ඕන. ඇත්තටම දනුස් වෙලා තියෙන්නේ ගොඩාක් දෙනෙක් දැන් මේවා දුරු කරලානේ ගමන යන්න බලන්නේ. එතකොට එහෙම වුණාම ඒකේ වෙන ප්‍රතිඵලය බොහොම භයානකයි. දැන් මේ වගේ අස්වහ කටවා දෝෂ මේ දෝෂ අයින් කරගෙන යන කෙනාට ගමන දීර්ඝ කාලීනයි සාර්ථකයි. නමුත් මේවා අතරම දැන් මේ තරුණ පිරිසට ඔළුවට දානවා මේ වගේ ඇත්තක් නෑ මේ වගේ මේ ඕවා බොරු ඕවා පිළිගන්න එපා මේ ඕවා මිත්‍යා මත කියලා ගොඩාක් දෙනෙක්ගේ ඔළුව වලට දාලා සමහර අවස්ථාවලදී ඔළුව විකෘති කරනවා. එහෙම වුණාම ඒ දරුවන්ගේ කවදාවත් ගොඩේමක් එහාට යෑමක් නෑ. මොකද හේතුව දැන් මෙයාලා යනකොට ඔය තරුණ වයස වැඩිපුර අසනීප වෙන්නේ ඇයිද? බලන්න ජීවිතේ දැන් ගොඩාක් දෙනෙක් මේ ශනිකව දියුණු වෙන්න බලනවා. ශනික දෙයක් කරගන්න බලනවා. ඉතින් එහෙම වුණාම සමහර අවස්ථා ආගම ධර්මය මේ තියෙන ශාස්ත්‍ර වලට ගරහමින් තමයි යන්නේ. එහෙම වුණාම මේ රටවල් ලෝකෙවල් විනාශ වෙන්න කියන්නේ මේ විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් ගොඩාක් දුරට මේ සියලු දේ විනාශ වෙන්න කිට්ටු වෙලා තියෙනවා. ඉතින් මේ ඒ කාලේ ඉඳන් කරගෙන ආපු කිසි දෙයක් දැන් අද මිනිස්සු කරන්නේ අද ඒ කාලේ මිනිස්සු කරගත්තු සෙස්සාන්ති විදි ඒ කාලේ මිනිස්සු කරපු තව කෙනෙකුට යහපත් දෙයක් අද කවුද කරන්නේ? අද මිනිස්සු කියන්නේ නිතරම ආවේගෙන් ඉන්නේ. ඒ ආගමට දහමට නැඹුරු වෙලා ඒ සිරිත් විරිත් ඒ පුද පූජා විදි එහෙම නැත්නම් ඒ කරගෙන අතීතේ ඉඳන් කරගෙන ආපු දේවල් අද පැහැරලා තියෙන. එතකොට අද රටකට වෙලා තියෙන රටකට නෙමෙයි මේ මුළු ලෝකෙම විනාශ වෙන්න නියන්නේ. ඉතින් මේ දේවල් වෙලා මේ ජනගහනයේ ජීවීන්ගේ විනාශය තමයි මේ එන්නේ. ඒ විනාශය එන්නේ අර අපි සංවර්ධනය වෙන්න ඕන. තාක්ෂණයෙන් අපි දියුණු වෙන්න ඕන. නමුත් අපේ ඒ තිබ්බු සිරිත් විරිත් ඒ අපි පාරම්පරිකව රැකගෙන ආපු දේවලුත් රැකගෙන ඉස්සරහට ගියොත් තමයි ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ගමනක් නැහැ. ගොඩාක් මේ ඔය තරුණ කෙනෙක් ගොඩාක් දෙනෙක් මේ පැත්තකට කරලා තියලා තියෙන්නේ මේ පැතිවල තියෙන බලපෑමට. මම දැකලා තියෙනවා සමහර තරුණයන්ට ඉතාම වේගෙන් යන්න පුළුවන්. නමුත් පොඩි බලපෑමක් හේතු වෙලා සමහරට එක්කෝ පවුලේ යම්කිසි විදිහකින් භූමියට කරලා තියෙන දෙයක් එහෙම නැත්නම් තමන්ගේ ගහ රටාවේ දුර මේවට පිළියම් යොදාගෙන දීර්ඝව ඒ කියන්නේ ලොකු ගමන් ගියපු කට්ටිය ඉන්නවා ඉතාම අඩු වයසේ. ඉතින් මේවත් කරගෙන ඒ තමන්ගේ අනිත් පැතිත් හදාගෙන ලස්සනට ගමන යන කට්ටියක් ඉන්නවා. සමහරු මේවට ගරහමින් ඒ කියන්නේ තමන් මේ දේවල් වලට ගරහනවා කියලා කියන්නේ ඔබේ ඇත්තටම කිව්වොත් අර
දැන් මේවා මේ කෙනෙක්ගේ මගෙන් එහෙම නැත්නම් තව කෙනෙක්ගෙන් ආපු දේවල් නෙමෙයි මේවා පැරණුන්ගෙන් ආපු දේවල්. ඒ තමන්ට රටට එහෙම නැත්නම් තමන්ගේ ආගමට ධර්මයට ගරහනවා වගේ වැඩක් මේවා. ඒ කියන්නේ ඒවටත් දැන් ගරහනවානේ. එතකොට ආගමට බයිනවා අපේ ඒක හොඳ නෑ මේක හොඳයි මේ අහවල් දේ හොඳයි. මේවා කියලා මේ කලකෝලහල ඇති වෙලා අවසානට වෙන්නේ මේ සියලු දෙනා විනාශ වෙන එක. එතකොට බුදුදහමට නිග්‍රහ කරනවා ගහනවා කියලා කියන්නේ ධනුස් මේක මහා විශාල ඛේදවාසිකයක මුල. එතකොට ඒ තියෙන පෞරාණික දේවාල භූමිය වලට ලොකු විනාශ කරන්න යනවා. එහෙම වෙනවා කියලා කියන්නේ මේ වගේ මිනිස්සු ඈත් වෙනවා කියලා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවේ අවසානය තමයි මේ ලඟ වෙන්නේ. එතකොට මේ වගේ ඈත් වෙලා ඇත්තම කිව්වොත් අපිට යන්න බෑ. ඒකයි මේ ලොකු විවසන ජීවීන් කියන්නේ ඇත්තට මිනිස්සුන්ට මේ වෙන කරදර විපත් අරන් බලන්නකො. මේවා කවදා වෙච්ච දේවල්ද? ඈ එතකොට දැන් අද අරන් බලනකොට හෙට දවස් අරන් බලනවා හෙට දවසේ මිනිස්සුන්ගේ ජීවිතේ විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ දෙවියන් අදහන්න එහෙම නැත්නම් බුදුන් වැඳලා දෙවියන් අදහැමේ සිරිත දැන් ගොඩක් දෙනෙක්ගේ අඩු වෙලා. ඒ අඩු වෙනකොට වෙන්නේ ඒ සමාජය පිරිහෙනවා. ඒ පිරිහිලා ඉවරලා මුළු සමාජයම විනාශ වෙනවා. විනාශ වෙලා එතනදී ඉතුරු වෙන්නේ අවසානට අර ආවේගශීලී තව කෙනෙකුට වෛර කරන එහෙම නැත්නම් කිසිම සංස්කෘතියක් සදාචාරයක් එහෙම නැත්නම් තව කෙනෙකුට ගරු කරන්න දන්නේ නැති පුරවැසියෙක් විතරයි. එහෙම ඉතුරු වෙන රටක ඇත්තටම කිව්වොත් ජීවත් වෙලා ඇති වැඩකුත් නැහැ මිනිස්සුන්ට. මුලින්ම කේන්දරය බලන්න. කේන්දරය බලලා තමයි මම කියන්නේ ඔබට මෙන්න මේ ටික කරගන්න කියලා. ඒ අවශ්‍ය গুপ্ত විද්‍යාවේ තියෙන සියලු කාර්යයන් ඔබට කරගන්න පුළුවන්. ඉතින් මාව මුණ ගැහෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ මුණ ගැහිලි වල අපිට සමහර විදේශගත වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. මේ දුරකථන අංක තියෙනවා. අපිට දැන් ලංකාවේ අනිවාර්යයෙන්ම ඔබ දුරකථන ඇමතුමක් දෙන්න. දීලා ඉවරලා තමයි පැමිණෙන්න ඕන. කොළඹත් මම ඉන්නවා. තලවද ගොඩක් ඉන්නවා. මම මීගල සෙනසුරාදා ඉරිදා ඉන්නවා. ඉතින් අපිට තිරේ දිස් වෙනවා ඕන වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන ඇවිල්ලා ඒ අවශ්‍ය වැඩ රාජකාරී කරගන්න පුළුවන්. ඒ එක එකන සමහර අවස්ථාවලදී එක්කෙනෙකුට එක්කෙනෙක් සමහර විට වෙනස් වෙන්න පුළුවන්. මේ කේන්දර බලනකොට සමහර උප්පත්ති කේන්දර සමහරුදු වෙනවා. සමහරුන්ට එක්කෙනෙකුට තියෙන සමහරුන්ට භූමි දෝෂයක් තිබ්බොත් සමහරුන්ට තව කෙනෙකුට තියෙන වෙන විදිහේ ප්‍රශ්නයක්. ඉතින් මේකට පිළිතුර දෙන්නේ දනුස් තමන්ගේ ඒ කේන්දරේ බලලා ඒ කේන්දරේ තියෙන දුර්වලතාවයට එහෙ නැත්නම් එහෙම තියෙන අමනුෂ්‍ය බලවේගයක්ද එහෙම නැත්නම් හදිහූණියක්ද එහෙම නැත්නම් ග්‍රහ රටාවේ දුර්වලකමක්ද එහෙම නැත්නම් භූමියේ දුර්වලකමක්ද එහෙම නැත්නම් වෙන විදිහේ ගැටලුවක්ද මේක බලලා ඉවරලා තමයි පිළියම දෙන්නේ. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. නෑ කොහොමත් මීන ලග්නය සිංහ ලග්නය මිථුන ලග්නයට ඔබ ටිකක් මේ වෙලාවේ බොහොම දුර්වලව යන්නේ මේ මාසෙත්. ඒතරු ඒත් එක්කම වෘෂභ කටක කන්‍යා ධනු වෘශ්චික මකර කුම්භ කියන ලග්න වලට බොහොම යහපත් කාලයක් මේක. මම කියපු ලග්න හිමියන් ප්‍රවේශම් වෙලා ගමන යන්න. ඔබ තනියෙන් කල්පනා කරලා බලන්න දැන් මේ මම කියන ලග්න හිමියෙක්ද කියලා. අනිත් ඒ ඔය දුර්වලයි කියපු ලග්න හිමියෝ දැන් මේ වෙනකොට අමාරු වෙట్లా ඉන්නේ. ඒක ඔබටම බලා ගන්න පුළුවන්. අර ලග්න වලට අනිවාර්යයෙන්ම ඉතාම යහපත් කාලයක් තමයි ඉදිරියට යන්නේ. සුබ ලග්න වගේම අසුබ දේවල් වගේම වෙනද වගේම ලබා දෙමු ජීවිතවලට ඕනෙම රටක හිටියත් ඕනෙම තැනක හිටියත් ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් ප්‍රබල බලගත් කෙම් ක්‍රමයක් ධනය ගලාගෙන යන ජීවිතයේ සාමය සතුට මේ හැම දෙයක්ම ජීවිතේ පෙරි ඉදිරි යන ජීවිතේ සුබ වෙන මොකද පුදුමා නිරන්තරයෙන් ලබා දෙනවා මෙවැනි කෙම් ක්‍රම කවදාකටත් වළංගු ඕනි දවසකට වළංගු ඕනි තැනකට වළංගු විදිහේ කෙම් ක්‍රමයක් ලබා දෙනවා. ඇත්තටම ධනුෂ මේ සීවිලි මහරහතන් වහන්සේගේ සීවිලි පිරිත ඔබට 7 පාරක් විතර හොඳට කටපාඩම් කරගන්න මේක. සීවිලි පිරිත කටපාඩම් කරගෙන එහෙම නැත්නම් දෙකින් බලන්න කිව්වත් කමක් නැහැ. උදේ පාන්දරම පහනක් පත්තු කරලා සීවිලි පිරිත 7 පාරක් කියලා ඔබ ඕන කාර්යයක් පටන් ගන්න. ග්‍රහ බලපෑම්ද අමනුෂ්‍ය දෝෂද දියුණුව නැද්ද පවුල සමගිය නැද්ද ඔබට අසනීපකන්ද මේ සියලු කියන්නේ දරුවන්ගේ මුරණ්ඩුකන්ද මේ හැම දෙෙම නැති වෙනවා. ඔබ දීර්ඝ කාලීනව මේක කරගෙන යන දින 90ක් විතර කරනකොට ඒ භූමියට පවා Tamanට පවා මේක සිද්ධ වෙනවා. ඒ සීවිලි මහරහතන් වහන්සේගේ පිහිට ලැබෙනවා. ඉතින් මේ පිහිට කියන්නේ මෙතනින් එහා අතරම කිව්වොත් මේ බලයක් නැති තරම්. ඒ හින්දා ඔබ සීවිලි මහරහතන් වහන්සේට පහනක් පත්තු කරලා උදේ පාන්දර මිර නැගීගෙන වගේදී මේ පිරිත 7 කියලා ඔබගේ කරුණු කාරණා කටයුතු සියල්ල ආරම්භ කරන්න බලන්න ජීවිතේ බොහොම යහපත් වෙනවා.
ඔන්නේ පරිවිඩයත් එක්ක එහෙමනම් අද දවසේදී අරගෙන ආව වැඩසටහන සමග අපි තවත් දවසක වුණ ගැන කතා බහ කරමු. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අයිබෝන් ඒක හරියට රයිට් ඕක ඔයා දානකොට ඔය මේ මාතෘකාවක් ගන්න